වෙනදා වගේම සුපුරුදු පරිදි ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ඒ අද නම් එන්තූරියන් නෙමෙයි. රෝහිණී එන්තූරියන් ප්ලාන්ට් කටුගස්තුටින් එන්තූරියන් නෙමෙයි. මෙන්න මොනවද පේනවද අයිස්ක්‍රීම් කප් එකේ තියෙන්නේ? පේනවද? පේනවද නේද? දන්නේ. මෙන්න මේ අයිස්ක්‍රීම් කප් එකේ තියෙන්නේ මොනවද බලන්න. මෙන්න මේ චූටි මල් පෝච්චියේ තියෙන්නේ මොනවද බලන්න. මම කියන්නම් ඉතින්. මේ පොඩි මල් පෝච්චියේ තියෙන්නේ මොනවද බලන්න. මෙන්න මේවාද ඔයාලට දෙන්න ලෑස්ති කරලා තමයි මම නිකන් වීඩියෝ එකක් දාන්න හිතුවේ. මේ ඇවිල්ලා යාළුවනේ එනසාල් පැල. එනසාල් ඇට ටිකක් හිතුණා පැල කරන්න. ඇට ටිකක් තිබ්බ පුස් අල්ලාගෙන ආවා. ඇට උඩින් අර පොත්ත වේල ගන්න බැරි වුණා. ඇට ඔක්කොම පුස් අල්ලලා තියෙන හින්දා ඕනේ දැම්මා. හිටවන්න පැලවෙන්න මේ ඇට තොගයට දැන් පැලවිලා තියෙනවා. ඔයාලට ඕනේ නම් අනාගතයේදී මෙන්න මේ වගේ පැල ටිකක් මට දෙන්න පුළුවන්. පොඩි මුදල් වලට හොඳයි මේ වගේ එනසාල් පැල. මේ ටික තියෙනවා ඉස්සලා. ලස්සන එනසල් පෙළ හොඳද මේ වගේ පේනවනේ නේ ලස්සන චූටි එනසල් එනසල් කරලා පිටින්ම මේ පෙළ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට වේල ගන්න බැරි වුණා අර දවස්වල වැස්ස කරදරේ වැඩි වුණා. ඉතින් පෙළ ටික පෙළ කෙරෙව්වා. ඒකේ ප්‍රයෝජනයක් ගන්න. ඔයාලට ඕන නම් කෝල් එකක් දෙන්න. පෙළ ටිකක් දෙන්න පුළුවන්. ඒ අතරතුර ඔයාලට තව දෙයක් පෙන්වන්නද? පෙන්වන්න කියනවනේ. මේ පොඩි අයිස්ක්‍රීම් කප් ඔය කර්ඩ් කප් ඕවා එච්චර හිතන්න යන්න එපා. මෙන්න මේ විදිය සීට් ඇට ටිකක් දාලා තියෙනවා පැලවෙන්න. අනාගතයේදී සීට් ටිකක් දෙන්න පුළුවන් වෙයි ඕගොල්ලොන්ට. මෙන්න මේ වගේ සීට් ටිකක් තියෙනවා. තව මාසයක් විතර වගේ යනකොට සීට් ඕනේ නම් ඕගොල්ලොන්ට දෙන්නම්. හොඳද? සීට් ටිකක් දෙන්න පුළුවන්. ඒ අතරතුර මෙන්න මේ සයිස් එකට තියෙන මෙන්න මේ ගාන තියෙන ෂීට් තියෙනවනේ මේ ගාන ෂීට් පෙළ 15ක් දෙන්න පුළුවන් එකක් රුපියල් 200න් මුදලින්. හරිද? මෙන්න මේ වගේ ෂීට් බ්ලැක් ෂීට් තියෙනවා. වර්ග ගොඩක් ෂීට් තියෙනවා. ඉතින් එක වර්ග ෂීට් නේ තියෙන්නේ. ඒ වගේ ෂීට් ටිකක් දෙන්න පුළුවන්. ලොකු තාම මට මල් එක්කන් ෂීට් දෙන්න නැහැ. වැඩි කීපයයි තියෙන්නේ යාළුවනේ. ඒ නිසා ඒ ගමනුත් පොඩි මතක් කිරීමක් කරා ඕන්න. මේ වගේ බලන්න මෙන්න මේ වගේ පොඩි ෂීට් ටිකක් දෙන්න පුළුවන්. හොඳද? නිරෝගී හොඳ ෂීට් තියෙන රුපියල් 200යි ලොකු මුදලකට දෙන්නේ. පොඩි මුදලකට තමයි දෙන්නේ. එහෙනම් වෙන කිය යුතු දෙයක් නෑ අද වීඩියෝ එකක් කරේ ඕගොල්ලොන්ට. තව පුංචි දෙයක්ත් මතක් කරන්න. මොකද්ද දැනද මතක් කරන්න හදන්නේ? මෙන්න මේ වගේ ඊයේ මම ඔයාලා දන්නවනේ ඊයේ මම එන්තූරියන් බ්ලැන්කොක් එන්තූරියන් පෙළ 50ක් සේල් කරා. වැල්ලම්පිටිය පැත්තේ මිස් කෙනෙක් තමයි ගත්තේ. එයාගේ පෙළ ටික සේල් එකට දැම්මට පස්සේ ඉතුරු වෙන මීඩියා තියෙනවනේ. මීඩියා වල සමහර මීඩියා මේ වගේ හොඳ මීඩියා තිබුණා. සමහර ඒවා පරණ මීඩියා තිබ්බේ. ඒ කියන්නේ පෙළ 50ම එකදව සිටුවා නෙමෙයි මම. ඒ නිසා ඔයාලට මේ කප් එක ගැන හිතන්න යන්න එපා. මේවා ගැන බැරි බලන්න යන්න එපා. ඉතින් මෙන්න මේ වගේ හොඳ මීඩියා ටික මම වෙනම භාජනයකට අයින් කරනකොට තෝර තමයි කරගත්තේ. මොකද අපේ මීඩියා විසිකවන්න පුරුදු වෙන්න එපා යාළුවනේ ඕගොල්ලෝ. මොකද දන්නවද කරන්න හදන්නේ? මම දැනුමකුත් චූටි දෙන්න හදනවනේ. එහෙනම් අත පියදගත්ත උන්න ඇඳුමේ. එහෙනම් මෙහෙම දෙයක් කරන්න. මේ වගේ හොඳ මීඩියා නැතුව පොඩ්ඩක් ඔය ඩස්ට් එක වගේ මීඩියා තියෙනවනේ අවුල් වෙච්ච. ඒවා ඔක්කොම භාජනයකට එකතු කරලා ටිකක් වතුර දාලා උඩින් ගන්න ග්ලව්ස් එකක් වගේ අතට දාලා උඩ මීඩියා ටික වෙනම භාජනයකට. බොරළු වැලි යන මඩ තියෙන මීඩියා ටික වෙනම තියාගන්න. ඒකලා උඩ මීඩියා ටික මම දැන් මොකද දන්නවද කරේ උදේ පාන්දර. ඔක්කොම ටික ලිපේ තියලා එකපාරක් උතුරන වතුරට ලිපේ තිබ්බා. ඒ කියන්නේ එකපාරක් පොල් කටු දෙකක් හොඳට දාලා වතුර ටිකක් උතුරව ගත්තා නම් අර මීඩියා ටික දාලා ඒකේ තියෙන විස බීජයක් තියෙනවා නම් ජරාව ඕනම දෙයක් විනාශ වෙලා යනවා. ඊළඟට වැලි ටිකක් ආපහු වතාවක් දාලා තම්බලා ගන්නවා. ඒ කියන්නේ මම මොකද්ද දන්නවද කියන්න හදන්නේ දැන්? මීඩියා එක පොඩ්ඩක් තම්බලා ගන්න පරණ මීඩියා. අවුලක් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. අවුලකුත් තියෙනවා පුංචි. මොකද්ද දන්නවද අවුල? හිතකර මීඩියා මේ හිතකර සුද්ධ ජීවීන් තියෙනවනේ. හිතකර සුද්ධ ජීවීන් විනාශ වුණා. පැලවල තියෙන හිතකර සුද්ධ ජීවීන් විනාශ වුණා මොකද දන්නවද වෙන්නේ? ඒ මීඩියා එකට ඔරොත්තු දෙන්නේ නැහැ බැක්ටීරියාවක් වෛරසයක් ආවොත්. ටක් ගාලා බෝ කරගන්නවා. ඒක ඉක්මනට ව්‍යාප්ත කරනවා. ඇතුලේ මොකුත් නැහැනේ. ඔක්කොම පුරව ගන්න හදනවා. අන්න ඒ නිසා ඔයගොල්ලෝ මේ දේ හොඳට මතක තියාගන්න ඕනේ. ඒ මීඩියා අපි තම්බලා අරගත්තර කමක් නැහැ. නැවත පාවිච්චියට ඒවට අලුත් මීඩියා ටිකක් කලවම් කළ යුතුයි. ආපහු පාවිච්චියට ගන්නකොට. ඒ කියන්නේ පැලයක් හදනකොට නැවත මීඩියා කලවම් කරලා ගන්න. මොකද හිතකර සුද්ධ ජීවීන් විනාශ වෙන නිසා.
එහෙනම් අපතේ දාන්න එපා. පුංචි දෙයක්වත් අපි පුංචිවට කරන අයනේ නේද? මහා ලොකුට අපිට නැහැනේ. ඒ නිසා අපේ පරණ මීඩියා නැවත අපව තම්බලා ගන්න. මෙන්න මේ විදිහට හොඳ මීඩියා තිබ්බොත් තියාගන්න. මේ හොඳ මීඩියා තිබ්බවා. පරණ වෙලා ඩස්ට් එක වගේ තිබ්බේ. පරණ ඒවා ටික මං තැම්බෙන්න තිබ්බා. රිපෝඩ් තියලා තමයි මේ ආවේ ඕගොල්ලන්ට කතා කරන්න. එහෙනම් මේ අතරතුරේ කීපයක්ම කාරණා කිව්වා. මෙන්න මේ වගේ බයිකල එන්තූරියම් පැල ටිකක් තව ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ වගේ බයිකල පැල මේ ඇවිල්ලා කොළ පාට ලස්සන ලොකු මල මේ ඇවිල්ලා දිව වගේ තියෙන රතු පාට එක මේ ඇවිල්ලා තැඹිලි පාට රවුම් එක ඉතින් මේ ඇවිල්ලා රතු පාට බයිකල එක මේ බයිකල තව තියෙනවා පැල 10ක් විතර කැමති යාළුවෙක් ඉන්නවනම් රුපියල් 500යි පැලේ අය ඒකේ පැල 10ටත් නෑනෝමත් දාගන්න 1 2 3 උනත් දෙනවා හොඳ යාළුවනේ හරි එහෙනම් මං ගිහින් ඉන්නම් තවත් ඔයාලට දැනුමකුත් අරගෙන ආයෙ දවසක වීඩියෝ එකක් ගේන්න